ඇයි දකුණේ උන් ලොකුද? දකුණේ උන් කියන්නේ අමුතු જાතියක්ද? දකුණේ උන් කියන්නේ ලංකාවේ උන් තමයි. එහෙම තමයි හිතන් ඉන්නේ නේ. හැබැයි මචං මගේ ජීවිතේ හම්බෙච්චි හොඳම යාළුවෝ. මගේ ජීවිතේ හම්බෙච්ච හොඳම යාළුවෝ මට හම්බෙලා තියෙන්නේ දකුණේ උන් බං. ඇයි දන්නවද මම එහෙම කියන්නේ? උන් කීවොත් මචං වචනයක් ඒක කවදාවත් කඩ කරන්නේ නැහැ. කෙලින් කතා කරනවා. අනිත් එක තමයි විපතක් වෙච්ච දවසට කවදාවත් මචං දාලා යන්නේ නැහැ. අත්දැකීමෙන් කියන්නේ ඊශ්‍රායලේ ඉන්න ඔම්බාන්ට මගේ යාළුවෝ ගාල්ල මාතර පැත්තේ දකුණේ උන් තමයි ගොඩක්ම ඉන්නේ මගේ යාළුවෝ. යාළුවෝ කියන්නේ Facebook එකෙන් හම්බෙච්ච උන් ජීවිතේ දැකලවත් නැති උන්. කාලා බීලා අරක්කු කාලා ගහගෙන හිටපු උන් නෙමෙයි. හැබැයි උන් තමා මට නම් කියලා වැඩක් නැහැ මචං. උන් ගැන කතා කරන්න මට වචන නැහැ. දකුණේ කියන උන් ගැන කතා කරන්න මට වචන නැහැ මචං. ඇත්තටම ඒ තරම්. උඹලා දන්නවද මේ ඊයේ පෙරේද මම එළියට ගියා ටෙලවිව් බස් ස්ටෑන්ඩ් එකට. බස් ස්ටෑන්ඩ් එකට අවශ්‍ය කොල්ලෝ 4-5 දෙනෙක් ඉන්නවා කන්ස්ට්‍රක්ෂන් වලට ඇග්‍රිකල්චර් අපේ මුන්ද මන් දන්නේ මං ඇහුවේ නැහැ. ඇහුවේ ලංකාවේද කියලා විතර අයියේ. බස් එක නැද්ද යන්න කියලා. මම බස් එකේ ගිය අවසාන බස් එකේ සිකුරාදා. මුන්ට යන්න බස් එකක් නැහැ. මුන්ට යන්න වාහනයකුත් නැහැ. හැබැයි අවසානයේ කිව්වේ අයියේ අපි මේ පොඩ්ඩක් එහා පැත්තේ ඉන්නේ. අයියා එන්න තේ එකක් බීලා පස්සේ මේ අපි මොනා හරි සලසලා දෙන්න යන්න. මට ආපහු ගෙදර එන්න. ජීවිතේට දැකලා නැහැ බං. පළවෙනි වතාවට හම්බුනේ. කොහෙද? ගාල්ලේ බං. ඒක නම් වැඩක් නෑ මචං කතා කරලා. ඊයේ බෝට්ටු නෑ කියලා මචං අර ත්‍රිපෝස ෆැමිලි එකේ මල්ලි පෝස්ට් දානකොට මම ගාල්ල මාතර ගෲප් ඔක්කොම පීරලා මචං දැම්මා මැසේජ්. ඔය දාපු හැම මැසේජ් එකකට හැම කොල්ලම මචං රිප්ලයි කරා යකෝ. අයියේ අපි බෝට්ටු සෙට් කරගෙන ඉන්න එන්න හදන්නේ අයියේ. අපි අනිවාර්යෙන් එනවා අයියේ. ඔන්නෝම තමයි සාක්ෂි තියෙන මේ ෆෝන් එකේ. ඔය දකුණේ උන් කියන්නේ මචං පොට්ට හිත හොඳ જાතියක්. උඹලා කොහොම හිතුවත් මට කමන්නේ මං ඇවිල්ලා වීල කලාපේ එකේ. මං ඇවිල්ලා වීල කලාපේ රජරට එකේ. හැබැයි දකුණේ උන්ගේ මෙන්න මෙතන පට්ට හොඳේ. ඒක ඉතින් මම හොඳටම දන්න කාරණයක්. අනිත් එක තමයි දැන් අද 3-4 දිනක් මට කතා කරා. බලාපොරොත්තු මොකද්ද? වියලි කලාපයකට ගයක් හදලා දෙන එක. උඹට මම එක සාක්ෂියක් කියන්න දෙක සාක්ෂියක්. ඒකෙන් තේරුම් ගනින්න දකුණේ උන් මොනුන්ද කියලා. හරිද? මෙන්න බලපල්ලා. මේ වොයිස් ක්ලිප් එක නිකමට අහලා බලපල්ලකෝ. ඌ කැමති වෙද්ද දන්නේ නැහැ. ඌ කවුවා මේක හයිත් දන්නෙත් නැහැ. ජෙරුසලම් දෙහා මං හිතන්නේ වැඩ කරන කොල්ලෙක්. දැන් මට මේ වොයිස් දාලා තිනවා මම උඹට ඒක පෙන්නන්නම් උඹලා ගෑස් වලට කඳුළු පිරේ බං අවංකව මගේ ඇස් දෙකට කඳුළු ආවා බං දකුණේ ගැම්ම උඹලා තමයි යකෝ යක්කු මම ලංකාවේ බෙන්තරයි අපි දකුණේ අපිට සුනාමි පට්ටකේ සුනා ඉතින් ඒ සීන් තියෙනවා ඉතින් අපිට හැමෝම මිනිස්සු තෝ කරයි මට සුනාමියක් කියලා මම මතකත් නෑ අයියේ මම පොඩි මට අවුරුදු 25යි වෙන්නේ මේ ඉතින් අපේ අම්මලා නම්මනම් කියනවා ඉතින් මම චූටි මෙහෙමයි කියලා මේ ඒකයි සීන් එක තියෙන්නේ. එන අමාරුයි මේව දකිනකොට අපිට. ඒකයි සීන් එක මෙහෙමයි තියෙන්නේ. දැන් ඔය මිනිස්සු මේ රැල්ලත් එක්ක මිනිස්සුන්ට කන්න දෙයි, බොන්න දෙයි. ඔය ටික අපේ මිනිස්සුන්ට හිතමු මිනිස්සු ලංකාවේ කියලා කියලා නෙවෙයි මිනිස්සු කරන්නේ. ගෙදරදී ඒවා දෙන මිනිස්සු ඉන්නවා අපේ ගම්වල එහෙම අතුලේ ගම්වල එහෙම. ඉතින් ඒකත් එක්ක ඒ මිනිස්සුන්ට මහා කාලයක් ඔය දේ කරගෙන යන්න බෑ. ඒ මිනිස්සු කොයි ඉස්කෝලවල ගිහින් හැමදාම මේ මිනිස්සුන්ට ඉන්න බෑ. මන් දන්නු ටකරන් උතුරුගෙන මිනිස්සුන්ට ඉන්න වෙනව ඉස්සරහට ඔය නැත්තරම නැති වෙච්ච මිනිස්සුන්ට. ඒක නිසා ඒ වගේ දෙයක් අයි ඉස්සරහට සෑහෙන්න වටිනවා. රජයෙන් කරන්න පුළුවන් දේවල් අයියේ මේ මිනිස්සු ඉස්සෙල්ලා කරයි පාරවල් හදන ඒවා නම්මනන් ටික මේ මිනිස්සු කරයි. ආයේ ඔය මිනිස්සු දිහා බලන්න තව අවුරුදු 3-4ක් ඉස්සරහට එන්නේ වෙයි. ඒක නිසා මම නම් කියන්නේ හොඳම වැඩේ. අපිට අය මහා ලොකු දෙයක් ඕනේ නැහැ. අපිට මේ මිනිස්සුන්ට දැන් නැත්තර නැතිලා නැහැ තියෙන්නේ. බවුලක් කිව්වොත් කාමරයයි, ශාලයයි, කුස්සියයි, ටොයිලට් එකයි, ලැප්ටොප් එකක් අපල ලැප්ටොප් එකක් හදලා දුන්නොත් අයි මම නම් හිතන්නේ මේ වෙලාවේ හැටියට මේ මිනිස්සුන්ට හොඳම දෙයයි අපි මේ මිනිස්සුන්ගේ ඉඩ කඩ බලලා මේ මිනිස්සුන්ට පුළුවන් කාලෙක ලොකු කරගන්න පුළුවන් විදිහට මේ මිනිස්සුන්ට වටපිටාව හදලා දීලා අපි සාමාන්‍යයෙන් අයි අපිට මං හිතන්නේ ලක්ෂ 10ක් විතර වගේ දෙනකොට ඔය ගියක් හදන්න බැරි වෙන එකක් නෑ. සීත් දාලා බිම මේ සිමෙන්ති දාලා ගල්ලායි මම හිතන්නේ අත්‍තරමයි අපේ මේ ඉන්නු පඩියක් ගන්නවනේ අයි මටත් ඇටි ලබ්බක් නෑ අයි මමත් කියක් හදන්න ඕන එහෙම නෙමෙයි මේ වගේ අයියේ කොල්ලු ටිකක් මෙහෙම සෙට් කරගත්තොත් ඔය වගේ දැන් තව කොල්ලෙක් ඉන්නෝ ඔයාට තව ඒ වගේ මිනිස්සු කතා කරાવી ඔයා විශ්වාස දීලා ඔයා ගේමක් ගහනවා අපි කොහොමද දන්නෝ මේ ඒක නිසා මම හිතන්නේ ඒ වගේ කොල්ලු ටිකක් අපි කොල්ලු ටිකක් සෙට් කරගත්තොත් 20ක් සෙට් රෝ කියන්නේ 20 සෙට් රෝ ලක්ෂ 5 ගන්න දැම්මෝ කීයක්ද අයි අපිට ගෙවල් 3ක් විතර හදලා දෙන්න පුළුවන් නේ ඒ මිනිස්සුන්ට අර මං හිතන්නේ අර තුන හොඳටම ඇති. මොකක් හරි කවවා හරි මොකෙක් හරි සෙට් කරගෙන අයියා අපි උකින් එස්ටිමේට් එකක් ගන්න මෙන්න මෙච්චර මේ වගේ ප්‍රමාණයක් හදන්න අපිට කොච්චර මුදලක් යනවද? ඒ මුදලට වාට මෙච්චර මේ සම්පූර්ණ අංක සම්පූර්ණ මේ දේ ඉවර කරලා දෙන්න පුළුවන්ද? ඇග්‍රීමන්ට් එකක් හරි මොකක් හරි ගහගෙන ලංකාවෙන් අයියා වාට කන්ටැක්ට් තියන කවුරු හරි මිනිස්සෙක්ව කන්ටැක්ට් කරගෙන අපි අන්නේ දේ කරන්න බලමු අයියා.